හයි යාළුවනි සඳහා බ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ මෙතුත් එක්ක ලෝක ළමා දිනේට යාව කොහෙවත් එක්කන් යන්න බැරි වුණු හින්දා අපි යන්න හදන්නේ යාට කොළඹ පෙන්වන්න. ඉතින් අපි බයිසිකලේ තමයි යන්නේ කොළඹ. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොළඹ යනකම් මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ අපි ආව දැන් උදේට කණ්ඩ අපි හෙළ බොජුන් එක තමා තෝරගත්තේ. අපි තුන් දෙනා ඉතින් කෑම ಜಾති ටිකක් අරගෙන ටේබල් එකට වෙලා ඉඳගෙන කන්න තමයි දැන් හදන්නේ. එතකොට අපි ගත්තා කිරිබත් ගත්තා. ඉස්සෙල්ලාම තමයි අපි කිරිබත් ගත්තේ. ඊළඟට ඉන්දියාප්ප ඔන්න මෙතු වැඩ පටන් ගන්න තමයි දැන් හදන්නේ. කිරිබත් කෑල්ලයි ඊළඟට ඔන්න ඉන්දියාප්ප එකත් ලං කරගෙන ඉන්නවා. ඔව් හිමීට කිරිබත් දැන් කන ගමන් ඉන්නේ මෙතු. ඉතින් අපි ඔන්න ඔහම තමයි ගමන ආරම්භ කරේ අද. ඔන්න අම්මත් ආවා. අම්මත් දැන් කිරිබත් කනවා. මෙතුට ඇඹරැල්ල ඩ්‍රින්ක් එකක් ඕනේ කිව්වා. ඔන්න මෙතු ඇඹරැල්ල ඩ්‍රින්ක් එකක් බොන ගමන් ඉන්නේ. මෙතුට අද full happening දවසක් වෙයි කියලා අපි පටන් ගත්තේ දවස. ඔන්න අපි තුන් දෙනා ආවා දැන් ලෝටස් ටවර් එක. එහෙනම් නෙළුම් කුළුණට ආවා. එතකොට මෙතුලි ෆස්ට් ටයිම් තමයි නෙළුම් කුළුණට යන්නේ. අපි ෆස්ට් ටයිම් ඉතින්. ඔන්න තාත්තා විතරයි නෙළුම් කුළුණට කලින් ඇවිල්ලා තියෙන්නේ. අම්මයි දුවයි අද ෆස්ට් ටයිම් තමයි නෙළුම් කුළුණට යන්නේ. අපි නෙළුම් කුළුණේ ඉඳන් බයිසිකල් එක කාර් පාක් එකට දාලා එන්න මෙහෙම ඉස්සරහට යනවා. බයිසිකල් එක කාර් පාක් එකට දාලා. කොහොමද ඒකට? මිතුලිට අද ඕන දේවල් ඕන විදිහට කරන්න පුළුවන්. ඔන්න අපි නෙළුම් කුළුණ ඇතුළට යන්නයි හදන්නේ. මිතු කෑ ගහනවා. මේක සීතල වටන්නේ. ඔන්න දැන් අපි ටිකට් කවුන්ටර් එකට යන්න යන්නේ. දස් 200යි ටිකට් තුනට වගේ. යා විතරයි පොලිම් වැඩි වුණාද මන්ද?
ඔන්න යාළුවනේ අපි දැන් නෙළුම් කොළන උඩට යන්න තමයි මේ හදන්නේ. නෙළුම් කොළන උඩට අපි යන්න ඉස්සෙල්ලාම ගියා මේක ඔන්නෝම ඉස්සරහට යනකොට ඊට පස්සේ අපිට නෙළුම් කොළන ගැන විස්තර කරපු වීඩියෝ එකක් පෙන්නනවා. එතකොට ඒ වීඩියෝ එකේ තියෙනවා නෙළුම් කොළනේ උස, නෙළුම් කොළනේ කරගෙන අවන්හල ඒ ඔක්කොම ඩීටේල්ස් මෙතන තියෙනවා. එතකොට එතන ඉඳන් අපි වමට හැරිලා පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපිට ලිෆ්ට් එකක් පෙන්නනවා. ඒ ලිෆ්ට් එකේ අපි උඩට ගියාම තමයි අපි 29 වෙනි ෆ්ලෝ එකට යන්න ඕනේ. එතනදී තමයි මේ අපිට පල්ලෙහා ඔක්කොම view එක පේන්නේ. දැන් අපි third floor එකට යන්න තමයි හදන්නේ. අපි දැන් මේ ආවේ 29th floor එකට. අපි බලමු. ඈත බලන්න ඈත. ඈත බලන්න ඈත. බලන්න නැව් තියෙනවද කියලා ඈත. මෙයාට සෙල්ලම් කරන්න තියෙනවා පුදුම හදිස්සියක්.
මෙතන තමයි වැඩිපුරම කට්ටිය රැඳෙන තැනක් ඉන්නේ. මොකද මෙතන මේ ටෙන්ඩර්ස්ලා ගත්ත හැකි අපිට රුපියල් 100ක කොයින් එකක් 100ක් අපි දාලා කොයින් එකක් ගත්තාම එකපාරක් අපිට ප්ලේ කරන්න පුළුවන්. තප්පර 15ක ඇතුළත මේ එක එක බොක්සස් වල ඉන්න පෙන්ගුයින්ස් ලව අපිට ගන්න හැකියි. එකපාරේ ගන්න පුළුවන්. එතකොට ඒකට එක කොයින් එකක් රුපියල් 100ක් වෙනවා. ඉතින් මමත් ඒ වගේ එක අවස්ථාවක් බැලුවා. වැඩේ නම් හරි ගියේ නෑ. මගෙත් ටක් ගාලා මේ අතෑරුණා ඒක. ඔයාට ගන්න බෑ. ඒක ටක් ගාලා ගන්න පුළුවන් හරියට. ඔන්න දැන් අපි එක්සිට් වුණා නෙළුම් කුල්ලෙන්. ඊළඟට අපි යනවා වන් ගෝල් ෆේස්. ඒකෙදී අපි වන් ගෝල් ෆේස් එක මෙතුලිත් එක්ක හම්බ වෙමු ඈ. එහෙනම් යාළුවනේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඔන්න යාළුවෝ. මෙතුලිත් එක්ක දැන් අපි වන් ගෝල් ෆේස් එකට යන්න හදන්නේ. මෙතුලට සෙල්ලම් කරන්න ඕනලු. අපි බලමු එහෙනම්. මෙතුලිත් එක්ක වන් ගෝල් ෆේස් එකට ගිහින් බලමු. මෙතන මෙතුලේ අන්න මේ මෙතෝ වෙඩි දියන්න පටන් ගත්තා.
මෙතුවගේ කෝච්චි එනවා වෙඩි තියාගෙන. උඩ පනින්න ඉතින්. So next step, the edges, take the dough and you have to shape it up your edges actually in the dough. So just like our head chef is shaping the dough, you just need to use your fingers and shape the dough. If you need any help, just put බර්ගර් කින් එකට ආවා බර්ගර්ස් කන්න. අද මෙතුල්ට බර්ගර්ස් ඕනලු. ඉතින් අපි බර්ගර්ස් කන්න තමයි ආවේ. ඔන්න මිතුලිගේ ඕඩර් එක නම් ආවා. තරහ වෙලා හිටියේ මිතුලි එක පාටම දැන් බලන්න ඕනේ. අපි බර්ගර්ස් කාලා දැන් ඔන්න වන් ගෝල් ෆේස් එකෙන් එළියට යන්නයි හදන්නේ. ඊට පස්සේ අපි තව තැනකට යනවා. එතකන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔන්න එහෙනම් අපි වන් ගෝල් ෆේස් එකෙන් දැන් එළියට ආවා. අපි දැන් යනවා තව තැනකට. මම එතනදී ඕගොල්ලන්ට කොහෙද ඉන්නේ කියලා අපි හරියටම කියන්නම්. එතකම් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න යාළුවනේ අපි කිව්වා වගේම දැන් අපි ආවා BMICH එකේ බුක් ප්‍රදර්ශනයට. එතකොට පොත් ප්‍රදර්ශනයට අපි ආවේ මෙතූට ඕන කරනවා කිව්වා පොත් වගේක් ගන්න. ඉතින් අපි තුන්දෙනාම ආවා බුක් ෆෙයා එකට. අපි බලමු ඉතින් මෙතන ඉඳන් බුක් ෆෙයා එකේ අපි කොහොමද එයාට ඕන පොත් ටික ගන්න කියලා. ඔන්න ඉතින් අපි එයාගේ කෝලම් බලවල එයා කියනෙව්වා අහගෙන අපි යනවා බුක් ෆෙයා එක ඇතුළට. එතකොට ඔහොම පාර දිගේ හැබැයි මේ වෙලාවේ අපි හෙල්මට් ගලවන්නේ නැත්තේ වහිනවා. වැස්සේ තමයි මේ අපි තුන්දෙනා බුක් ෆෙයා එකට යන්න පටන් ගත්තේ. ඉතින් එතන ඉස්සෙල්ලාම අපි ටිකට් ගන්නත් ඕනේ. ඔන්න දැන් අපි පොලිමට ජොයින්ට් වුණා. මෙතන ඉඳන් තමයි පොලිම තිබුණේ. අපි යනකොට ඉතින් අපි වැස්සෙම ඔන්න පොලිමේ දිගටම ගිහිල්ලා ටිකට් ගන්න තැනට යනකම් අපි පොලිමේම ගියා. ඔන්න එහෙනම් අපි රුපියල් 20 ගානේ ටිකට් දෙකක් ගත්තා. අපි මේ වෙලේ මේ පාර මෙතූට ටිකට් ගත්තේ නැහැ. මෙතූට ටිකට් දෙක ඕනෙමයි කියලා එතන දැන් එයා ඔන්න මෙතූ
ටිකට් දෙක අතේ තියාගෙන ඉන්නවා කැරක් කරකි මේ වෙලාවේ හොඳටම වහිනවා අපි ඒත් ඇස්ස ගණන් ගන්න නැතුව හිමීට බුක් ෆෙයා එක ඇතුළට ගියා. එතකොට අපිට තෝරගන්න බෑ මේ පාර බුක් ෆෙයා එකේ ස්ටෝල්ස් වැඩි ගොඩක් තිබුණා ස්ටෝල්ස්. ඉතින් අපි ඉස්සෙල්ලාම හම්බෙන තැනින් ඇතුළට ගිහිල්ලා මෙතෝට ඕන කරන පොත් ටික බලමු කියලා තමයි ප්ලෑන් කරේ. ඉතින් අපි ඔහොම ඉස්සරහට ගිහිල්ලා අපිට හිතුණා මේ ස්ටෝල් එකෙන් ගන්න. ඉතින් අපි ස්ටෝල් එකකට ගියා ওই වගේ. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම තෝරගත්ත මෙන්න මේ ස්ටෝල් එක. අපි ස්ටෝල් එක ඇතුළට ගිහින් බලමු. ඉතින් මේකේ ස්ටෝල් එක ඇතුලේ ගොඩක් කඩ තිබුණා. අපි ඒකෙන් එක කඩේකට තමයි ඉස්සෙල්ලාම ගියේ. මොකද අපිට දැන් වැස්සත් එක්ක ගොඩාක් තෙමිලත් එක්ක හිටියේ. ඉතින් අපි මොකද කරන්න කියලා හිත ඉන්නකොට අපි මෙන්න මේ පළවෙනියට හම්බුණ කඩේට ගිහිල්ලා බැලුවා. මෙන්න මේ විදිහට තමයි මෙතුලි පොත් තේරුවේ. මෙතුලි අපිට එයා කැමති පොත් බරන් අරන් දෙනවා. ඒවා අපි බල්ලා ඉතින් අරන් දුන්නා එයාට. ඉතින් මේ වගේ මෙතුලි ගොඩක් පොත් අපිට අරන් දුන්නා. ඒ වුණත් අපි ඒ වලින් ටිකයි ගත්තේ. මෙතුලි බලනවා එයාට පුළුවන් ද මේවා කරන්න කියලා. ඒ වගේ බල එයා අරන් දුන්න ගොඩක් පොත් අපිට. අපි ඉතින් ඒකෙන් ටිකයි ගත්තේ ඈ. ඔන්න අපි ඇට්ලස් මේ ස්ටෝල් එක හොයාගෙන ගිහිල්ලා ඒකේ මේ මෙතෝට ඕන කරන බඩුවගයක් තිබුණා ගන්න. ඒක ගන්න යනකොට අපි දැක්ක මේ මෙතන බිල්ඩින් බොක්ස් වලින් මේ පොඩි අය සෙල්ලම් කරනවා. ඉතින් මෙතූට තාස හිතුණා. ඉතින් මෙතුත් එතන බිල්ඩින් බොක්ස් මේ වලින් මේ සෙල්ලම් කරන්න එයත් යාළුවොත් එක්ක එක්කව වෙලා සෙල්ලම් කරන්න ගියා. ඉතින් ඔහොම සෙල්ලම් කර ඉන්නකොට බලන්නකො ඉස්සරහට මෙතෝටත් හිතුණා චිත්‍රයක් පාට කරන්න. ඉතින් මෙතුත් එතන පේන්ටිං කරන තැනට ගිහිල්ලා චිත්‍ර පාට කරන්නයි දැන් හදන්නේ. මෙතෝටත් චිත්‍රයක් හම්බුණා පාට කරන්න. ඉතින් මෙතු එයාගේ ෆින්ගර්ස් මේ වලින් පාට ගාලා පාට කරා ලස්සන්ට ටෝල් කෙනෙක්. ඉතින් ඔන්න පටන් ගන්නවා එයා පාට කරන්න. ඔන්න දැන් නම් එයා චිත්‍රේ පාට කරලා ඉවර වෙන්න ළඟයි. ඔන්න චිත්‍රේ පාට කරලා ඉවරයි දැන් එයා. ඉතින් අපි මෙයාවත් දැන් මෙතනින් එක්කගෙන යන්නත් අමාරුයි. ඒ වුණත් අපි කතා කරාම මෙතු ආව අපිත් එක්ක යන්න. ඊළඟට අපි ඇට්ලස් එකේ එයාට ඕන පාට කරන පාට පැන්සල්, චෝක් පෙට්ටි, චිත්‍රපොත් පොත් වගේ දේවල් ගන්න අපි ඇට්ලස් තමයි මේ ෂෝරූම් එක තමයි අපි බැලුවේ. ඒකෙන්ද අපිට ඒකෙන් ගණන් අඩුවක් හම්බුණා. අපි එයාට ඕන කරන මේ පොත් ටික අරගෙන අපේ එදා දවසේ අපි එතනින් එයත් එක්ක ඉවර කරලා ගෙදර ආවා. ඉතින් යාළුවෝ මේ වීඩියෝ එක බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සඳා vlogs YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ වීඩියෝස් අරගෙන මම ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා.
ඉතින් ඔයගලන්ට සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා.